යෝ ඉතින් මොකද වෙන්නේ කස්ටිය ඉතින් ඔන්න අදත් අලුත්ම ගේමයක් ගෙනාවා. ඉතින් ඕපන් කරද්දි ඔයාලා දන්නවා BB රේසින් කිව්වොත් ආයේ පිස්සු ඇදලා ගේමයක්. ඉතින් ඔන්න අද තමයි ඒක ප්ලේ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඇප් එක ඕපන් කරාට පස්සේ ලෝඩින් වෙනවා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ලෝඩින් වෙනවා චුට්ටක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි ලෝඩින් වුණාට පස්සේ වෙල්කම් හරි are you 16 years old or older? ඉතින් මචං මේක යහන්නේ අපි 16ට වඩා වැඩිද කියලා. ඉතින් ඔයාලා මේක yes දෙන්නත් පුළුවන් no දෙන්නත් පුළුවන් දෙක එකක් දෙන්න පුළුවන්. ඉතින් මම yes දුන්නාට පස්සේ මෙතන okay කියලා තියෙනවා. ඉතින් okay දුන්නාට පස්සේ තාම දුන්නේ නැහැ. okay දෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ ගේම් එක වෙන විදියට ස්ටාර්ට් වෙනවා. වෙන මොකුත් අංජබජල් කරන්නේ නැහැ. මෙතන ප්ලේ තියෙනවා. ප්ලේ එක දෙන්න තියෙන්නේ. ඔන්න ඔහම ගේම් එක ගහන්න. හරි මචං ඉතින් මෙන්න මේ විදිහට අපිට පොඩ්ඩක් සීන් එක පොඩ්ඩක් දානවා. පොඩ්ඩක් සද්ද වැඩි කරන්න ගණන් එපා. අපිට තියෙනවා පොඩ්ඩක් මේ සෙටින් එක කොහොමද මේ හරවන්නේ මේව කරන්නේ එක එක තියෙනවා. ඉතින් මම මේක දෙනවා ටච් එක. ඉතින් ටච් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ලස්සන කෙල්ලෙක් ඇවිල්ලා කියනවා අපිට welcome to beach buggy කියලා එක එක කියලා මෙන්න මේ විදිහට ටච් කරන විදිහ අපි කියා දෙනවා. අල්ලන විදිහ අපි කියා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බටන් දෙකක් තියෙනවා. දෙකම ඉතින් බ්‍රේක් අපිට මේක ඇක්සල් එකක් නෑ පොඩ්ඩක් පාගන්නවත් ඔලන්න මෙන්න විදිහ හරවලය කරලා යන්න පුළුවන්. මචං මෙන්න මේ විදිහ තමයි අපිට ටියුටෝරියල් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මන් දිනුවා. දන්නවනේ අය වැඩා. ඉතින් nice job කියලා දෙනවා. හරි ඉතින් remember ඒ වැඩක් නෑ. පියම් පොඩ්ඩක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා දෙනවා මොනවද මන් දන්නේ නෑ. හොඳ එකක්ද නරක එකක්ද ඕකේ එක එක තියෙනවා. හරි ඉතින් මචං මෙන්න මේ විදිහට අපිට යන්න තියෙන්නේ කලින් වගේම ගිහිල්ලා මෙන්න මේ විදිහට එකක් ගන්න තියෙන්නේ. ඉතින් අපිට තියෙනවා නිකන් ඔලු කට්ටකන් හාල් මැස්ස ගහලා වගේ එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒවා යවන්න පුළුවන් අපිට. ඉතින් ඕක දැක්කනේ බෝම්බ ගන්නවා වගේ ආයේ මිත්‍රයෙකුට උනත් ගහන්න පුළුවන්. මෙන්න මේ විදිහට උඩින් ගියා අපේ මිත්‍රයා අත දෙන්නවත් බෑ. ඉතින් කාර් එකෙන් බහින්න බෑනේ පොඩ්ඩක්. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඒකත් ඉවරයි. දැන් ඉතින් ආය මේ තරගයක් තියෙනවනේ ඉන්ට්‍රෝ එකක් මේ වැඩක් නැහැ. අපේ රෝදයක් දිල් දෙන රෝදෙන් මොනා කරන්න කියලා මම කියන්න. මෙන්න මේ විදිහට යන්න තියෙන 1 2 3යි කියලා. sorry 2 1 3යි 2 1යි කියලා. දැන් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි යනවා. නැවතත් මම ෆස්ට් එකට ජයග්‍රාහී ලීලාවෙන් මං ආවා. යෝ ඉතින් ඔන්න අපි ෆස්ට් එකට ආවා. අයිදරේගේ ෆස්ට් එකට ආව කියන්නේ බැඩ්ඩෙත් තමයි. මෙන්න විදිහට ඔලු කට්ට අරගත්තා. මෙන්න විදිහට යන්න තියෙන පොඩ්ඩක් අංජබජල් ගහනවා. ඉතින් ගණන් ගන්න එපා. හරි මචං මෙන්න මේව දැන් සීන් එකේ තියෙන්නේ. හරිද? අපිට මේකේ තරඟ 3ක් ගහන්න තියෙනවා. 3ක් කියන්නේ 3ට වඩා තියෙනවා. මචං මේකේ තරඟ 3ට වඩා ගහපුවම අපිට එක්කෙනෙක්ව දිනහ ගන්න පුළුවන් මචං. හරිද ඉතින්? අර ඔයාලා දැක්කේ දැන් මෙසේජ් එකක් දැම්මේ ඔය මේ ගේම් එකේ ඉන්න කෙල්ලෙක් ඔය යන්නේ යටින් අන්නේ ආව අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට අරගන්න පුළුවන්. හරිද? ඉතින් ඒකේ එහෙම මේවා එක එක වෙලා ඉතින් මෙන්න මේ විදිහට අපිට අලුත් ටිකක් බලන්න පුළුවන්. ඉතින් this is the main single player screen. තිය වැඩක් නෑ අපිට choose මොකක්ද ඔයක් තිබ්බා. ඉතින් මේ තියෙන මම අර කියපු ටික. ඔයාලට මෙතන තරු 15ක් ගන්න ඕනේ ඊළඟ මේ කොකනට් කප් එක මොකද්ද ඔය කියන එක ගන්න. ඉතින් මේකේ දැම්මට තාම එකක් වෙන්නේ නැහැ. මොකද ගැහුවේ නැහැ ටියුටෝරියල් නේ. හරි ඉතින් අපි දැන් මේක දෙක දෙනවා. මොකද මට එක ඒවා ගහලා පුරුදු නෑ. දෙක තමයි ගහන්නේ. හරි. හරි මචං ඔන්න ඔහම දුන්නාට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට පොඩ ලෝඩින් වෙනවා. ගන්න ඉතින් ඉන්ට්‍රෝ එක ලස්සන ගන්න ඕනේ ඉතින්. ඔන්න ඔක හින්දා අපිට හරි මචං මෙන්න මේ විදිහට අපිට රේස් මෝඩ් තියෙනවා. ඔන්න එහෙදි තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔරුලා එහෙම ස්කල්ලා ගන්න මචං මෙන්න මේ විදිහට අපි යනවා. ඉතින් ඇදීගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රශ්නාර්ථ ලකුණක් ගත්තා. ප්‍රශ්නාර්ථ ලකුණක් ගත්තට පස්සේ පොල් ගහකට හැප්පුණා. පොල් ගෙඩි කැඩුන්නේ නැහැ. පොල් ගෙඩි නෑ. ඊට පස්සේ පස්සහිමුත් ගහනවා දන්නවනේ. පස්සහිමුත් ගහනවා. ඉතින් මොනවා වෙලාද මන් දන්නේ නැහැ. ඉතින් අර රොකට් එක යනවා ආස්කූර් කියලා හිතාගෙන මචං මේ අවුරුදු කාලේ නෙවෙයි. ඊට පස්සේ කක්කොට් වෙනවා බාබකිව දාන්න කියලා ඉල්ලගෙන හැප්පෙනවා. ඊට පස්සේ හරි ඉතින් මචං මට ගේම් එකක් හම්බුණා. ඉතින් ගේම් එකක් කියන්නේ මැනිකක් කියන ලංකාවේ
ලක්ෂයක්වත් අඩුව දන්න පුළුවන් ඉතින් අය දන්නවනේ මේ විදිහට මැනි කම්මුත් තියෙන්නේ අය නම් කෝටිපතියා වගේ යකෝ හරි ඉතින් මචං මෙන්න මෙහෙමත් තියෙන්නේ මචන්ලා මචින්ලා කොල්ල දෙකම හරිද මෙන්න මේ විදිහට අපි යනවා අපිට ශීල්ඩයක් හම්බ වෙනවා ශීල්ඩයක් කියන්නේ පලියක් හරිද දන්නේ නැති කට්ටිය දැනගන්න ඒ ඇස්සේ ඔන්නෝම ෆස්ට් වෙනවා තව එක එනවා නිකම් පොලිසියෙන් නෙමෙයි මේ ඇම්බියුලන්ස් එකක් ඉඳපොද අර හැප්පුණ කට්ටිය ඒ වෙනා තියෙන ඉතින් එන්න විදිහට මම තරු 3ක් ගැහුවා මචං තරු 7න් 3ක් ගත්තා තව 4යි තියෙන්නේ ඉතින් මේ අපිට කන්ටිනියු දෙන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට අපේ 56යි කියන්නේ තප්පර 56 කියන්නේ විනාඩිත් අඩුවෙන් කාලයක් අරගෙන අපි දිනුවා මචන් දැන් තියෙන්නේ අපි 4 ගහන්නේ මොකද මට ඔය ඔත්තේ සංඛ්‍යා සෙට් නෑ ගෙලිම ඉරට්ටි ගන්නවද කොහොම යන්නේ ඉතින් අපි ඔන්න ගියා යනවා හැරෙව්වා ඉතින් කලින් කියන්න බැරුණා මේ හැම මැප් එකකම තියෙනවා ෂෝට් කට් එක ඉතින් මේකේ ෂෝට් කට් එක මම ඔයාලට දැන් පෙන්නනවා ඉතින් ඔන්න ඔහම යනවා ඉතින් ෆස්ට් එක කවදත් කොල්ලා වැඩ්ඩා සීන් එකේ ඉන්නේ හරි ඔන්නම යනවා ඉතින් ඔන්න ඔතන පාල්ම ඇටින් තියෙන පොඩි බින්ගයක් වගේ එකක් කන්නේ ඒක දැනගෙන හිටියේ නැත්තම් දැනගන්න ඔන්න ෂෝට් කට් සුද්දු ඉතින් මෙන්න විදියට අපි ටයර් ඔබල යනවා හරි ඔන්න කස්ටිය බලන්න මං ආවා නැද යුහා ගේ යාළුවා ආවා ඔන්න ඉතින් ආවා කස්ටිය මෙන්න මේ විදියට පොඩ්ඩක් සීන් එක දාලා කරලා යන්න ඕනේ ඔන්න මං කැංගරු නටුමක් නටුමනේ ඉතින් පයින්ට යන්නේ යෝ ඉතින් පෙන්නා හරි ගියේ නෑ ඉතින් ඒව ගණන් ගන්න එපා කොහොමත් මම ෆස්ට් කියලා දන්නවනේ ඒකයි පොඩි සීන් එකක් දාලා ගත්තේ දන්නවනේ ඔන්න ඔහම අපි තරඟ ඉවර කරා මචං ඕවත් සිම්පල්ද අනේ මොනවාද කියන්නේ හරි ඉතින් ඒක නම් පොඩ්ඩක් විනාඩියට වැඩි කාලයක් ගියා අතන පොඩ්ඩක් හැප්පුණානේ ඒකින්ද උලන්නේ අපි ඒක කන්ටිනියු දෙමු කන්ටිනියු දුන්නට පස්සේ අපිට මෙයාව ගන්ට තරු 8ක් ඕනේ ඉතින් අපි ගාව තරු 8ක් තියෙනවා ඉතින් මම ඒකත් දැන් එහෙම ප්ලේ කරනවා ඉතින් ඔන්න දැන් එයාව ගන්න පුළුවන් ඉතින් මම එයාව දැන් ටච් කරනවා මල් කුමරිය වගේ නිකන් මල් කුමරිය වඩින්න ඔන්න එහෙනම් ගත්තා you are definitely good scheme මොකද්ද මගුලක් ගියා ඉතින් මෙන්න විදියට මම එයාව පොඩ්ඩක් ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්නම් ඔයාලට මේ විදිහට ගන්න පුළුවන් ඕන එකක් ගන්න පුළුවන් හැබැයි ගහන්න ඕනේ හරි ඉතින් මෙන්න ඉන්න අපේ අම්මට හුඩු ලෙයිලානි ෆ්ලවර් පවර් ඉතින් මල් පවර් එකක් ගැන තමයි කියන්නේ හරියටම දන්නේ සීන් එක අපි ඉතින් ප්ලේ කරලා බලමු පොඩ්ඩක් වෙහිකල් එක පැත්තට ගිහිල්ලා මගේ වණ්ඩිය පොඩ්ඩක් අප්ඩේට් කරලා 25000 ගණක් ඕනේ ඉතින් සල්ලි නෑ මේ දවස්වල බජට් එක පොඩ්ඩක් අඩුයි මේ කස්ටිය පොඩ්ඩක් අප්ඩේට් එකකට යනවා ඉතින් අලුතෙන් වාහන ගන්න සල්ලි නැති හින්දා අවුලක් නෑ ඉතින් මෙන්න විදිය අපි ප්ලේ කරමු ඒ වගේම මෙතන ඔයාලට හෝම් එකට ගියාට පස්සේ මේ විදිහට ස්ප්‍රින්ට් කරන්න එකක් තියෙනවා ඒකෙන් සල්ලි ගන්න පුළුවන් හැබැයි දවසට එකපාරයි පුළුවන් ඒක කියන්න ඕනේ හරි ඉතින් ඔන්න විදිහට මට දැන් වැඩක් නෑ ඉතින් 250යි ආවේ අවුලක් නෑ ඔයාලා මේක ජෙම් දියලා තව එකපාරක් ස්ප්‍රින්ට් කරන්න පුළුවන් ඉතින් මෙන්න මේක පොඩ්ඩක් මම සෙටින් ටික වෙනස් කරගන්නවා කන්ට්‍රෝල් එකට ගිහිල්ලා ඉතින් මෙතන ටච් A කියන එකේ තමයි තියෙන්නේ ටච් B එකට දුන්නොත් මොකක් වෙයිද හරි ඒකත් අපි බලමුකෝ ටච් A නෙමෙයි ටච් B හරිද දැන් ඔන්න එහෙනම් අපි යනවා ගයිස් ඔන්න දන්නවනේ සීන් එකේ දැන් අරයා පාස් කරලා යන්නේ හරිද එතකොට එයා මගේ හරිද දන්නවනේ ඔන්නම ගියා මචං ගියා හරි මොකද්ද ඔය දුන්නා ප්ලේ දුන්නා ඉතින් මෙන්න මේ විදිහට අපි ප්ලේ කරනවා මේක ඔන්න එහෙනම් ගයිස් අපිට ලෝඩින් වෙනවා පොඩ්ඩක් ඉන්ට්‍රෝ එක ඉතින් අපි බලමු කොහමද මේක තියෙන්නේ කියලා ඉතින් මෙන්න මේ නෝමල් විදිහටම හැමදාම වගේ හැමතැනම වගේ තියෙනවා ඉතින් බොස් බැටල් කියලා තියෙනවා යා බොස්ද එනවාද එහෙම හරි ඉතින් මෙන්න මේ විදිහට අපි යන් අම්මට හුරු ගෙම්බා වගේ වෙන්නේ අකෝ ගෙම්බා වගේ හරි අම්මට හුඩු මල් යකෝ මල් කුමරිය වගේ මෙයා මේ ඒරාදෙනිය මල් වත්තට ගෙනිල්ල දාන්න පුළුවන් එච්චරක මල් තියෙනවා අවුලක් නෑ අපි යන්කෝ
කොහොමද මේක වෙන්නේ කියලා. ඒ වගේම මේකේ වට දෙකක් තියෙනවා guys. එක වටයක් නෙවෙයි වට දෙකක්. ආයි නයිට්‍රස් උත් හම්බුණා දන්නවනේ සීන් එකේ යන්න පුළුවන් දැන්. ආයි දන්නවනේ ඕ නයිට්‍රස් තව එන්න ඕනේ දැක්කනේ ආවා. නයිට්‍රස් ආවෝ. දැන් යන්ටෝ. හැම තැනම මල් යකෝ. මේක තමයි අර කිව්ව මල් ෆ්ලවර් එක නේ සෝරි නේ ෆ්ලවර් කියවෙන්නේ නැහැ ෆ්ලවර් පවර් එක හරි ඉතින් මෙන්න කකුලුවත් යස්සෙනවා ඒ වැඩක් නෑ අපිට මේ ෆස්ට් එක ඉවරයි ඉතින් ෆස්ට් වටේ ඉවරයි කොහොම හරි යන්න ඕනේ මේකවත් ආයේ එහෙම බෑනේ චාටර් රෙන්ට හරි ඉතින් මෙන්න වෙලියව මෙන්න හොයිය හරියට හරි වැටිලා නයයයයයදයුහා මගේ යාළුවෝ ආවා මල්කුමරිය වඩින්නා ඔය පිටකමන්න නෙමතලේ ඔබේ කලේ තපිරින්නා හරි යන් ගාස් ඉතින් මට මේ මැප් එකේ තමයි තාම හොයාගන්න බැරි වුණේ ෂෝට් කට් එක නැත්නම් දන්නවනේ දිනලත් ඉවරයි හරි මම රොබොට් එකක් එවුවා එයා කෙලින්ම යන්නේ අර අනිත් එක්කෙනාගේ ගිහිලා වැදෙනවා මේ විදිහට ඉතින් ෂීල්ඩ් එක ආවා ඉතින් අවාසනාවන්ත ලෙස අපි කොහොමත් මේකෙන් පෙරදුනා ගණන් ගන්න එපා ගායිස් ඉතින් හැමතැනම එහෙම වෙනවා අර දින්න ඕනේ දවසක හරියන්න කියලා තියෙනවා හරි ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි මගේ පල්ලෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වගේම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා මගේ WhatsApp group channel එකක් හදලා තියෙනවා ඒකෙන් ඔයාලට එන හැම අප්ඩේට් එකක්ම බලන්න පුළුවන් ඉතින් ඒකට කට්ටිය ජොයින් වෙලා ෆලෝ පාරක් දාලා තියාගන්න. ඉතින් ඒ වගේම ඔයාලා කැමති ගේම්ස් එහෙම තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකේ දාන්න අනිවාර්යෙන් ඒවත් ප්ලේ කරනවා. ඉතින් ඒ වගේම මගේ කලින් වීඩියෝ බලලා නැත්නම් ඒවා ගිහිල්ලා බලන්න. ඒ වගේම channel එකටත් සපෝට් එකක් දෙන්න subscribe එකක් දාලා වීඩියෝ like එකක් දාලා යන් ඒ වගේම ඒ වීඩියෝ like එකක් දාගෙන තමයි තවත් කෙනෙකුට මේක suggest වෙන්නේ. ඉතින් ඒකින්ද අමතක නොකර like එකක් දාලා යන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද ගේම් ප්ලේ එක අවර් වෙන්නේ.